හෙලෝ මේ ළඟම එන ඔක්තෝබර් පළවෙනිදාට ඒ කියන්නේ චිල්ඩ්‍රන්ස් ඩේ එකට චූටිත්තන්ට දෙන්න කියුට්ම කියුට් ගිෆ්ට් අයිඩියාස් ටිකක් බලමුද? ඉතින් එයාලා ගොඩක් මාස වෙන දේවල් එක්ක අපි මේ ගිෆ්ට් ටික රෙඩි කරගන්න කරගමු. රීම රෙඩි කරගන්න ගිෆ්ට් එක මොන වගේද කියලා. ඒකට මට ඕන කරනවා මෙන්න මේ වගේ පොලිතීන් එකක්. මේ වගේ පොලිතීන් රෝල් තියෙනවා තුග කඩවල ගන්න. ඒවා මේ වගේ සයිසස් වලට තියෙනවා එක එක සයිසස් වලින්. ඉතින් ඔයාලට ඒවා ග්‍රෑම් ගණන් වලට කිලෝග්‍රෑම් ගණන් වලට හෝ යාර්ඩ් ගණන් වලට වගේ ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒවා එකක් ගත්තනම් වැඩේ හරිම ලේසි කරගන්න. ඉතින් මම මේකට ඇඩ් කරනවා පොඩි ස්ටිකි නෝට්බුක් එකක්. මේක නම් අපි ළඟ ප්‍රයිස් උනේ 150ක් වගේ. ඉතින් ඒ වගේම තව පෙන් එකක් හරි පෙන්සිල් එකක් හරි කටර් එකක් හෝ ඉරේසර් එකක් ඔයාලට මේකට තව දාගන්න පුළුවන්. ඉතින් පොඩි අය කැමති ගොඩක්ම ස්වීට්ස් වලටනේ. ඉතින් අපි ස්වීට් එකකුත් මේකට ඇඩ් කරගන්නවා පුංචිම පුංචි ටොෆි එකක්. ඉතින් මුලින්ම මම මේකට මේ ස්ටිකි නෝට්බුක් එක දාලා පෙන්සිල් එක හරි පෙන් එක හරි දාලා මේ සේරම ටික මේ පැක් එකට දාලා රිබන් කරගන්න තමයි හදන්නේ. හරි මේ තියෙන අපේ කියුට්ම කියුට් ගිෆ්ට් එක. ඉතින් දැන් බලමු මේකේ ප්‍රයිස් උනේ කොහොමද කියලා. මේ ස්ටිකි නෝට්බුක් එක 150ක් තමයි ප්‍රයිස් වෙන්නේ. එතකොට මේ පෙන් එක හරි ඔයා ඇඩ් කරගන්න පෙන්සිල් එක හරි ප්‍රයිස් වෙන්නේ සාමාන්‍යයෙන් 20ක් 25ක් වගේනේ. ඉතින් මේ කටර් එකක් හරි රේසර් එකක් හරි දානවා නම් 30 50 වගේ ප්‍රයිස් රේන්ජ් එකක් තමයි වෙන්නේ. ඉතින් මේ ටොෆි එක අනිවාර්යයෙන්ම රුපියල් 5ක් වගේ තමයි. මේ පොලි බෑග් නම් ඔයාලට ලොකු ගාණක් වියදම් වෙන්නේ නැහැ. මේකට ඔයාලට බේබි රිබන් එකක් ගන්න පුළුවන්. අපි දල වශයෙන් මේකේ ප්‍රයිස් එක බැලුවොත් 250ක් වගේ ගාණක් තමයි මේ කියුට් ගිෆ්ට් එකට ඔයාලට වියදම් වෙලා තියෙන්නේ. ඉතින් ඊළඟ ගිෆ්ට් එක මොකක්ද කියලා බලමු. පොඩි අය අනිවාර්යයෙන්ම ගොඩක්ම කැමති දෙයක් තමයි ස්වීට්ස්. ඉතින් ඒ වගේ අයට තමයි මේ ගිෆ්ට් එක අපි රෙඩි කරන්නේ. ඉතින් ඒකට අනිවාර්යෙන් ඕන කරන මේ වගේ පොලිතින් කවරයක්. මේක ඔයා හරි 4S වගේ ගන්න. හොඳ පිරිසිදු පොලිතින් කවරයක් ගන්න. ඔයා ගන්නවා නම් ඒක ක්ලීන් කරලා හොදලා පිහ දාලා වගේ ගන්නවා නම් ගොඩක් හොඳයි. බලමු එකට ඇඩ් වෙන්නේ මොන වගේ ඒවාද කියලා. ඉතින් මේවා තමයි මම මේකට ඇඩ් කරන්න යන්නේ. මේක මම හදාගන්නවා මෙන්න මේ විදිහට ගොට්ටක් වගේ. දැන් ඔයාලා බලනවා ඇති මේක කොහොමද පැක් කරන්න කියලා. මම මේකට ගන්නවා ඩබල් ටේප් එක. හරි අපි මේකට දැන් මේ ස්වීට්ස් ටික දාගන්න යන්නේ. ග්ලව්ස් එකක් යූස් කරනවා. හරි ඊට පස්සේ මෙන්න මේ ජුජුබ්ස් කෑලි ටික දාගන්නවා. ඊළඟට මම මේ චොකලට් කෑලි ටිකක් දාගන්නවා. දැන් මම ටොෆි ටික ඊට පස්සේ තමයි දාගන්නේ. මුලින්ම මේ ටොෆි වලින් දාගන්න. ඔන්න ඉතින් අපේ ස්වීට්ස් එක හදාගෙන ඉවරයි. දැන් මම මෙන්න මෙහෙම කියලා රිබන් කරගන්නවා. යෙලෝ කලර් කියන්නේ පොඩි ළමයි ගොඩාක් කැමති කලර් එකක්. මොකද අපිට පින්ක් ගන්නත් බෑ. මේක ගර්ල්ස්ලා බොයිස්ලා හැමෝටම දෙන පොදු ගිෆ්ට් එකක් නිසා. ඉතින් මම යෙලෝ කියන්නේ ඒ දෙගොල්ලම කැමති පොදු කලර් එකක්. ඒ වයස්වල ළමයි ගොඩක් කැමති මෙන්න මේ yellow කලර් එකට. හොඳට ඇහැට පේන කලර් එකක්. yellow pink red වගේ හොඳට කැබිලා පේන කලර් එකකින් රිබන් කරගන්න. එතකොට මේක තව දුරටත් ලස්සනට පේනවා. 200ක් හෝ 250ක් වගේ ගාණක් තමයි යන්නේ නැත්තේ. ඉතින් ඒ වගේ පොඩි ගාණකට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ gift එකක් හදාගන්න. අවසානයේ අපි මෙන්න මේ ටික කපලා අයින් කරනවා. මේ තියෙන අපේ දෙවෙනි gift එක අපි බලමු ඊළඟ gift එක මොන වගේද කියලා.
ඊළඟ gift එකට මම ගන්නවා මේ වගේ chocolate එකක්. ඒ වගේම pen එකකුත්. ඔයා මේ දෙන pen එක colourful වුණාට කමක් නැහැ. ඉතින් ඒක තව ටිකක් අර fantasy ගතියට බරයි. හරි දැන් අපි බලමු මේක පැක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ කලින් gift වලටත් වඩා price එකෙන් අඩු gift එකක්. මම මේකට ගන්නවා මේ වගේ box board හරි ඔයාලට ගන්න පුළුවන් bezel board හරි. මම මෙන්න මේ වගේ size එකකින් තමයි ගන්නෙ. ඊට පස්සේ මේ chocolate එකයි pen එකයි මේකට තියලා අලව ගන්න පුළුවන්. chocolate එක නම් මම double tape වලින් අලව ගන්නවා. double tape පොඩි කෑල්ලක් වගේ මේ වගේ කෑල්ලක් ගැහුවත් ඇති. ඊට පස්සේ ඒක මම මෙන්න මේ විදිහට අලව ගන්නවා. දැන් ඉතින් මේකේ ඔයාලට පුළුවන් happy children's day කියලා ලස්සනට ලියලා ඉතින් ඔයාලට මේ කලින් අපි හදපු gift වලත් ඒ විදිහට ලියලා පැක් කරන්න පුළුවන්. මම මේකේ ලියනවා happy children's day කියලා. දැන් මේ pen එකත් මම මෙතනටම set කරනවා. මම මේ pen එකට පොඩි ribbon එකක් දාලා තමයි මේ pen එක මේකට set කරගන්නේ. මේකට ඔයාලට baby ribbon එකක් use කරන්න පුළුවන්. මේ වගේ gift එකක් ලස්සනට decorate කරලා දෙනවා කියන්නේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ගොඩක් කැමති වෙනවා. හරි අපි බලමු අපේ ඊළඟ gift එක මොන වගේද කියලා. ඒකට මට ඕන කරනවා මෙන්න මේ වගේ A4 එකක්. මං ඒ A4 එක දෙකට නවනවා. දෙකට නවද්දී උඩින් සෙන්ටිමීටර එක වගේ ඉඩ ප්‍රමාණයක් ඉතුරු කරලා තමයි නවන්නේ. ඊට පස්සේ ඒ නැමුම් පාර උඩින්ම ආයෙත් දෙකට නවනවා. ඒ කියන්නේ මම 4ට නවා ගත්තා. දැන් මම කරන්නේ අර ඉතුරු කරගත්ත සෙන්ටිමීටර වගේ ප්‍රමාණයක කොටස ඇතුල් පැත්තට නවලා ඒක ඩබල් ටේප් වලින් ඊට උඩ කොටසට තියලා අලව ගන්නවා. ඊට පස්සේ මේ විදිහටම දෙපැත්තට නවා ගන්නවා. දැන් මේ නවාගත්ත තැන් වලින් මෙන්න මේ විදිහට දෙපැත්තෙන් කපා ගන්න. දැන් මම මේක දිග අරගත්තාම ලැබෙන්නේ මෙන්න මේ වගේ ටොෆියක් වගේ ස්ට්‍රක්චර් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේක මේ විදිහට දෙපැත්තෙන් රිබන් කරලා ගැට ගහ ගන්න. ඊට පස්සේ මේක ඇතුළට ඔයාලට කැමති විදිහේ gift item එකක් ඇඩ් කරගන්න පුළුවන්. ටොෆි ඇඩ් කරගන්න පුළුවන්, චොකලට්, එහෙම නැත්නම් වෙන මොනවා හරි gift එකක් ඔයා දෙන්න බලාගෙන ඉන්නවා නම් ඒකත් මේකට දාලා ඔයාලට මේකේ cover එක මේ වගේ ලස්සනට ඩෙකොරේට් කරගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි children's day එක වෙනුවෙන් හදාගත්ත gift items ටික. ඉතින් මේ වගේ gift එකක් children's day එක වෙනුවෙන් විතරක්ම නෙමෙයි. ඔයාගේ බබාගේ birthday එක වෙනුවෙන් එයාගේ පන්තියේ යාළුවන්ට දෙන්න පුළුවන් හොඳ cute gift ideas ටිකක් තමයි අද අපි ගෙනාවේ. ඉතින් ඔයාට මේ වගේ gift අපෙන් order කරන්නත් පුළුවන්. ඔයාට පුළුවන් මෙන්න මේ number එකට WhatsApp message එකක් දාන්න.